LinkedIn එකෙන් chat කරපු LinkedIn එකෙන් කතා කරපු ඉන්වෙස්ටර් කෙනෙක් ඔයාගේ ඉස්සරහට ඇවිදගෙන යනවා. entrepreneur කෙනෙක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති ළමෙක්ට entrepreneurship වලට dreams ඒගොල්ලන්ට තීවිලත් ඒවට නෑ. ඒක ඉන්වෙස්ටර්ස් දන්නවා ලංකාව ඇතුළේ ඉන්වෙස්ට් කරන්න ඕන ටුවරිසම් වලට විතරක් නෙමෙයි. මේ වැඩ ඉවරලත් වැඩට තමයි ආයෙත් යන්නේ. Hi, I'm Nuangi. So we're marking the end of Sri Lanka's premier startup conference and innovation festival, Disrupt Asia 2025. We're super excited to have Dilshan and Navodya, project coordinators of Disrupt Asia Innovation Festival, and they're here to share their stories with us today. So thank you for joining with me today. My first question for you is, how did you first get involved in Disrupt Asia? කොහොමද Disrupt Asia 2025 event එකට මුලින්ම involved වුනේ? thank you නිවන්ගේ. Disrupt Asia project එකට මම Generation Alpha එකේ intern කෙනෙක් විදිහට තමයි මම join වෙන්නේ. join වෙනත් එක්කම තමයි මම Disrupt Asia project එකට එන්නේ. මගෙත් ඇත්තටම තියෙන ඒ වගේම ස්ටෝරි එකක් තමයි. මම ජෙනරේෂන් ඇල්ෆාත් එක්ක අවුරුදු 2ක් විතර සයිලන්ට් ඔබ්සර්වර් කෙනෙක් විදිහට හිටියා. ඒ අතරම තමයි මම දකින්නේ ජෙනරේෂන් ඇල්ෆා එකෙන් ඇඩ්වර්ටයිස් කරනවා Disrupt Asia කියලා ප්‍රොජෙක්ට් එකකට ඒගොල්ලෝ කට්ටියව හොයනවා කියන එක. මේ ඉවෙන්ට් එක මට හොඳ පොටෙන්ෂල් එකක් වෙයි මගේ ස්කිල් සෙට් එක හදාගන්න කියලා. ඊට පස්සේ මම ඇප්ලයි කරා. ඔහොම තමයි අපි Disrupt Asia එකට මුලින්ම ජොයින් වෙන්නේ. එතනදී ගොඩක් වෙලාවට ස්පීකර්ස්ලා මැනේජ්මන්ට් කරන පාර්ට් එක තමයි අතරින් බැලුවේ. PR සයිට් එකේ කෝඩිනේෂන් පාර්ට් එක තමයි මම අනිත් රෝල් එක විදිහටම ප්ලේ කරේ. රෝල් දෙක තමයි මගේ තිබුණේ. මගේ සයිඩ් එකෙන් ඉවෙන්ට් එකේ ඔපරේෂන්ස්, ඉවෙන්ට් එක්ස්පීරියන්ස් සහ මාකටිං සයිට් එක තමයි බැලුවේ. So this is a huge international event, right? but මේ වගේ event එකකට prepare වෙන එක දවසක් කොයි වගේද? දවස කොහොමද අපි අරගෙන යන්නේ කියන එක අපිට ලොකු මේ ඒ කියන්නේ ඒක එක්ස්පීරියන්ස් එකක් අතරට. අතරම අර solid daily routine එකක් කියලා මේ වැඩේ තුළ තිබ්බේ නැහැ. එකම දේ තිබුණේ අපි ඒ වෙලාවේ හැටියට මේ වැඩේ අපි එනවරින් කරන්න ඕන වැඩක්. මට ඒක අර එක පක්හරි ඔබ්ජෙක්ට් එකකට පක්හරි ගෝල් එකකට මම අර fully මගේ කමිට්මන්ට් එක දීලා මම මේ මුළු දවසක්ම මම ඒ වෙනුවෙන් වැඩ කරා කියලා කිව්වොත් හරි. ඒතර ඉන්ටර්නැෂනල් ස්පීකර්ස්ලත් එක්ක ඩීල් කරන එක ලෝකල්ස්ලත් එක්ක ඩීල් කරන එකත් එක්ක මොකක්ද තියෙන වෙනස කොහොමද එක්ස්පීරියන්ස් එක? ලෝකල්ද ෆොරින්ද කියලා අදාළ නැහැ. අතන මේ එක ස්කේල් එකකින් ඉන්න පිරිසක් තමයි අපි අතට රීච් අවුට් කරන්නේ. පොඩ්ඩක් හිස්බැක් වුණා නම් ටයිම් ඩිෆරන්ස්. මේ ස්ටාර්ට්අප් සිස්ටම් එක සයිට් එකෙන් සම්බන්ධයි ඒකේ ප්‍රශ්න අහන්න ගන්නවා. එහෙම ගත්තාම ඒගොල්ලෝ කොහොමද අහන ප්‍රශ්න වලට අපි හරියට උත්තර දෙන්නත් ඕනේ. හැබැයි කියන දේ ඇතුලේ අපි ඒක හරියට ඒක ඩිලිවර් කරන්නත් ඕනේ. ඒ දේවල් මට ඉගෙන ගන්නත් හම්බුනේ ඒකකින් සමහරට සපෝට් එකක් දුන්නා. ස්පීකර් පාර්ට් එක ඇත්තටම ක්‍රූෂල් වෙද්දී අපිට හේමෙන්න ජයවීර ප්‍රේස් එකේ එක්සිකියුටිව් ඩිරෙක්ටර් සපෝට් එකක් දුන්නා. සමහර කන්ටැක්ට්ස් වලට අපිට රීච් වෙන්න නැති වෙලාවල් සර්ගේ පර්සනල් කන්ටැක්ට්ස් පාවිච්චි කරලා අපිට ඒ කන්ටැක්ට් එකට අරගෙන ඒ ඊමේල්ස් එකට රිප්ලයි කරලා අපේ ස්පීකර් කෝඩිනේෂන් පාර්ට් එක මාර සපෝට් එකක් හේමන්ස් අනිවාර්යෙන් දුන්නා. අනිවාර්යෙන් ඒක මම මොකක් කරන්න ඕනේ. So අපි ඊළඟ question එකට යමු. That is on the day of the event. So big events come with lots of surprises. ඒ වගේ වෙච්ච දෙයකට අපිට එක්සැම්පල් එකක් දැනගන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ ඇත්තටම මේකට අපිට තිබ්බ හරි පුංචි කාලයක් නේ. කියන්නේ අපිට අවශ්‍යතාවය තිබුණා මේ ඉවෙන්ට් එක මීට කලින් මේ ලංකාවේ සහ මෙතෙන්ට එන ෆොරෙන් අය දැකලා නැති මොඩල් එකේ ඉවෙන්ට් එකක් වඩ පත් කරා. ඒකට මට ඔම කියද්දි මතක් කරන චැලෙන්ජස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඉනෝවේෂන් ෆෙස්ටිවල් එකේ අපි කරා පිච් පැරේඩ් එකක්. ඒ කියන්නේ මේ ඉවෙන්ට් එකට පාර්ටිසිපේට් වුණා ලංකාවේ තියෙන টপ 50 ස්ටාර්ට්අප්ස්. මේකෙන් අපි ස්ටාර්ට්අප් 20කට chance එක දුන්නා. අපේ මේ සිලෙක්ෂන් එක ඇතුළේ ඉන්න පිච් පැරේඩ් එකක් කරා. නිසා මේ වැඩේ තව ඔඩියන්ස් එක ඉන්වෝල්ව් කරගන්න අපි මේකට හැදුවා පොඩි වෝටිං සිස්ටම් එකක්. ඔඩියන්ස් එකට පුළුවන් යම් කිසි ස්ටාර්ට්අප් එකක් ඇවිල්ලා 1 minute pitch එකක් කරනවා. එතන ඉන්න VC කෙනෙක් හරි ස්පීකර් කෙනෙක් හරි ඉන්වෙස්ටර් කෙනෙක් හරි ඒකට කමෙන්ට් එකක් දෙනවා. ඔඩියන්ස් එකට පුළුවන් අරගොල්ලන්ගේ pitch එක සම්බන්ධව ඒගොල්ලන්ගේ කමෙන්ට් එක ඒගොල්ලන්ගේ රියැක්ෂන් එක ඒ ඇප්ලිකේෂන් එකක් කරා මේ ඩිලිවර් කරන්න. අපිට ඇප්ලිකේෂන් එක හම්බෙන්නේ 19 වෙනිදා උදේ. ඉවෙන්ට් එක දවස් උදේ. හරිද? අපිට සිද්ධ වෙනවා එතහ උදේ වරුව ඇතුලේ ටක් ගාලා සම්පූර්ණ බෑක් එන්ඩ් ටීම් එකත් එක්කම කතා කරලා අපේ ඉන්දියා ටීම් එකේ බෑක් එන්ඩ් ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස්ලා කීප දෙනෙක් අපි ඒගොල්ලන්ව මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ මාර සපෝට් එකක් දුන්නා ඉනෝවේෂන් ෆෙස්ටිවල් එකේ මේන්ලි. මේක ඉන්ස්ටලේෂන් වලට ඒගොල්ලෝ අපිට සපෝට් එකක් දුන්නා.
jigsaw puzzle එකක් අපි හදුවා QR base. ඊට පස්සේ අපේ back end developers වල team එකත් එක්ක එකතු වෙලා එතන ඒ displays වලට මේක tally වෙන විදිහට අර සම්පූර්ණ system එකම පොඩ්ඩක් change කළා. අපිට සිද්ධ වෙනවා එතන අදාළ bay එක, අදාළ hole එක, අදාළ space එක බලන සම්පූර්ණ team එකටම ඒ පොඩි වෙලාව ඇතුළේ educate කරන්න මේක මෙන්න මෙහෙම වැඩක්. මෙතන තමයි QR එක තියෙන්නේ. අදාළ MCs ට අපිට කියන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම announcement එකක් දෙන්න ඕනේ. මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ deliver කරන්න ඕනේ කියන එක. අපිට මුලින් ඉඳන් ඒගොල්ලන්ට සම්පූර්ණ system එක පෙන්නලා කරන්න ඕනේ. අනිත් එක තමයි මේ pitch period එක ඇත්තටම මේ අපි හිතාගෙන හිතාගෙන යම් පොඩි plan එකක් තිබුණාට හැබැයි එකම දේ ඒ plan එක අපි execute කරන්නවත් අපිට අපි ඒ වෙලාවේ ඊට පස්සේ moment එක ඇතුලේ අපිට ගන්න පුළුවන් හොඳම decision එකක් විදිහට අරගෙන ඉතර pitch period එක location දෙකක එකම වෙලාවෙ start කරන්න පටන්. ඒක ඇත්තටම ලොකු challenge එකක් අපිට. ඒක අමතක නොවන සිද්ධියක්. මොකද හැමෝම දන්නවා pitch period එකක් යනවා. හැබැයි කවුරුත් දන්නේ කොහොමද යන්නේ කියලා. හරි. ඒක දන්නේ මම නවෝදේ විතරයි. මෙන්න මේ. So I think the next question is one of the most important questions for someone who's watching this. මේක entrepreneur කෙනෙක් බලනවා වෙන්න පුළුවන්, startup එකක් කරන කෙනෙක් නැත්නම් investor කෙනෙක් බලනවා වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ කෙනෙක්ට ඇත්තටම what can they gain from this and how can they make the best out of Disrupt Asia? One of the biggest opportunity මම මේක දකින්නේ foreign investors යනවා, VCs යනවා. ඒක රට ඇතුලේ ඉන්න startup ecosystem එක පැත්තෙන් ඒ පැත්තට කියන්නේ අර උණක් තියෙන කැමැත්තක් තියෙන entrepreneur side එකෙන් ඒ පැත්තෙන් ඉස්සරහට යන්න කැමැත්තක් තියෙන අයට ලොකු opportunity එකක් වෙනවා. Disrupt Asia එකේ මේ investors ලංකාවට ආපු එක. startup කියන දේ කරගෙන යන්න නම් ඒකට වෙනම තියෙනවානේ අර කැමැත්තක් සහ commitment. එතකොට ඒ commitment එක කොච්චරද කියන එක එදා innovation festival එකේ හිටපු startups වලින් අපි දැක්කා. Disrupt Asia කියන project එක ඇතුලේ innovation festival එකේ එදා ඒ විදිහට showcase කරන්න හම්බ වෙනවා කියන්නේ එයාලා හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා එයාලගේ journey එක ඇතුලේ. ඊළඟට ඔයා LinkedIn එකෙන් chat කරපු LinkedIn එකෙන් කතා කරපු investor කෙනෙක් ඔයාගේ ඉස්සරහට ඇවිදගෙන එනවා. ඒක මරු experience එකක්. ඔයාට මේ සම්පූර්ණ ecosystem එකේ ඉන්න හැම කෙනෙක්ම හම්බෙන්න ඕන නම් ඒ හැම කෙනෙක් එක්කම කතා කරන්න ඕන නම් ඒගොල්ලොත් එක්ක connections හදා ගන්න ඕන නම් ඔයාට මේ ecosystem එකට මොනවද තව opportunities තියෙන්නේ කියලා gain කර ගන්න ඕන නම් ඔයා එන්න ඕන තැන ඔයා එන්න ඕන event එක තමයි Disrupt Asia. මේ event එකට networking opportunities තිබ්බා. මිනිස්සු network කළා. ඒවෙන් deals ඒගොල්ලෝ හදාගත්තා. ඒගොල්ලෝ event opportunities ගොඩනගාගත්තා. entrepreneur කෙනෙක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති ළමෙක්ට entrepreneurship වලට dreams හැදුනා. entrepreneurship වලට මෙහෙම ලංකාව ඇතුලේ හොඳ society එකක් හොඳ ecosystem එකක් තියෙනවා කියලා මිනිස්සු දැනගත්තා. ලංකාවේ මෙහෙම ecosystem එකක් තියෙනවා. මට entrepreneur කෙනෙක් වෙන්න ඕන මෙන්න මේ වගේ audience එකක් මෙන්න මේ වගේ ආයතන ටිකක් මෙන්න මේ වගේ මිනිස්සු ටිකක් ඉන්නවා. අපි message එක pass කරලා තියෙනවා. එතකොට ලබන අවුරුදු මේක යද්දී දැන් ඉන්නවා අපිට උත්තර වඩා යම්කිසි audience එකක් entrepreneur කෙනෙක් වෙන්න කැමැත්තෙන් බලාගෙන. අනිත් හොඳම දේ තමයි අපිත් එක්ක partner වෙනවා ISA එක partner වෙනවා All Island School Science Association ISA. බෞතරයක් වැඩ අපිට ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක කලබලලා කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒක ලොකු දෙයක් විදියට මම දකින්න දැන් මම ඉස්කෝලේ යන කාලේ ගත්තාම මට මේ සම්බන්ධව තින් දැනුම හරියන්නේ. එයාලට තියෙන එක්ස්පීරියන්ස්, එයාලට තියෙන knowledge එක, එයාලට තියෙන මේ යමක් කරන්න තියෙන ආසාව කැමැත්ත කියන්නේ ඒක next level. මේක continuously වෙනකොට ඒගොල්ලෝන්ගේ ඊළඟට අපිට ගන්න තියෙන ඒ input එක අර අපි මේ පාර කරපු input එකට වඩා 10 ගුණයකින් වැඩි. එතකොට ඒ තරම් නෙමෙයි අනිත් එක ලංකාවේ මිනිස්සු දැනගත්තා අපේ රටේ innovation කියන දේ සිද්ධ වෙනවා. ඒකට අලුත් දේවල් අපි ආයත් කරනවා. එතකොට අපි වෙන රටවල් එක අපි ඩීල් කරන තැන් තියෙනවා. එකක් බලන්න හව කට්ටිය ඒක දැක්කා. සහ එතන ඒක ෂෝකේස් කරපු ඒගොල්ලෝ ඒක ලබා ගත්තා. සහ ඒක ඕගනයිස් කරන්න හම්බෙච්ච අපිටත් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. මේකේ සමස්තය අපේ ඇස් දෙකින් දැකගන්න. ඒකට ඒ වගේ foreign investors වගේ හරි speakers වගේ එහෙම specific feedbacks දෙනවාද? ඔව්. එතන invite කළා speakers ලා හැටියට World Bank එකෙන් World Bank එකට අපි invite කළා. island එකක් මේ අපේ රටේ. ඒකට එහෙම island එකක් ඇතුලේ මේ වගේ ලොකු massive event එකක් වෙනවයි කියන එක ලොකු challenge එකක්. ඒතර මේ වගේ challenge එකක් ඇතුලේ අපි මේ වගේ දෙයක් කරා කියන එක ඇත්තටම මේ ඒගොල්ලෝ සෑහෙන appreciate කරා. මේක දවස් 4ක event එකක් නේ සම්පූර්ණයෙන්. එතකොට අපි මේ කතා කරන්නේ මේකේ තියෙන එක දවසක් විතර innovation festival එක විතරයි. Venture Engine competition එක තිබ්බා, මේ conference එක තිබ්බා, innovation festival එක තිබ්බා, sundown එක තිබ්බා. එතකොට මේ
දවස් 4ට එක එක ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ වැඩේට එකතු වුණා. right. ඒකට ෆොරින් අයගෙන් වගේම ලංකාවේ ඉන්න ඒන්ජල් ඉන්වෙස්ටර්ස්ලා. ඒ ලංකන් ඒන්ජල් නෙට්වර්ක් එක මේක ලොකු සපෝට් එකක් දුන්නා ඉන්වෙස්ටර්ස්ලා ඒන්ජල්ස්ලා මේ වැඩේට. ඔව් ඉන්වෙන්චර්ස් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ෆොරිනර්ස්ලාට ලංකාව කිව්වම මතක් වෙන්නේ ටුවරිසම් බේස් ටුවරිසම් කන්ට්‍රි එකක් විදියට. ටුවරිසම් වලට තමයි ලංකාව කියන්නේ. හැබැයි ඒ ෆොරින් ක්‍රවුඩ් එකම ඒ ෆොරින් ඔඩියන්ස් එකම දැන් ටුවරිසම් වලට එහා ගිහිල්ලා ලංකාවේ ඉනෝවේෂන් ඇතුලේ තියෙන රටක් විදිහට ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගත්ත ඩිස්කප්ටේෂන්ස්. ඒ කියන්නේ අපි ටුවරිසම් බේස් යන්න ඕනේ නැහැ දැන්. ටුවරිසම් තියෙන්න ඕනේ yes. හැබැයි දැන් අපේ ඉනෝවේෂන් තියෙනවා. අපි මේ වගේ ඉකෝසිස්ටම් එකක් තියෙනවා. දැන් ෆොරින් ඔඩියන්ස් එක දන්නවා. ෆොරිනර්ස්ලා දන්නවා. වෙන රටවල් වල ඉන්න ඉන්වෙස්ටර්ස්ලා දන්නවා. ලංකාව ඇතුලේ ඉන්වෙස්ට් කරන්න ඕන ටුවරිසම් වලට විතරක් නෙමෙයි. ලංකාව ඇතුලේ ඉන්වෙස්ට් කරන්න ඕනේ ස්ටාර්ට්අප්ස් වලට, ඉනෝවේෂන්ස් වලට, ඔන්ටර්ප්‍රෙනර්ෂිප් වලට කියලා. ඒක අපිට හම්බුණා හොඳ ෆීඩ්බැක් එකක් විදිහට. අපිට තාමත් ලැබෙනවා හොඳ ෆීඩ්බැක්ස්. ඉස්සරහටත් ලැබෙයි. මේ අපිට මේ රට තවත් අයිකන් එකක් විදිහට මාක් කරන්න පුළුවන් වෙච්ච we are not only focusing on tourism, we are focusing on entrepreneurship as well කියන එක. Is it only tech-based entrepreneurs or? Innovation Festival එක සහ Disrupt Asia mainly focus උනේ tech-based startups වලට. හැබැයි මේ වැඩේ ඉස්සරහට දිගට යද්දී බලමු ඉතින් අපිට tech, non-tech, product, service යන්න පුළුවන් වෙයි. But 2025 Disrupt Asia mainly focus උනේ tech-based, product-based startups වලට හේතුව ඒක ඉක්මනට scale up කරන්න පුළුවන් වෙයි. සහ අපිට ලොකු economic මේ benefit එකක් තියෙනවා මේ දේවල් එළියට යන එක. අනිත් එක තමයි මේ එන ඉන්වෙස්ටර්ස් වලට VCs වලට අපිට පෙන්වන්න දෙයක් තියෙනවා. ඉතින් ලංකාව ඇතුලේ මේ වගේ දේවල් වෙලා තියෙනවා. සහ මේ දේවල් කරන්න පුළුවන් potential එක රටේ අපේ රටේ තියෙනවා. එතකොට normal කෙනෙක්ට can they join with this big movement? How can they do that? ඒක හොඳ ප්‍රශ්නයක්. හේතුව ඒකට මම ඇත්තටම අවුරුදු 5ක වගේ කාල සීමාවක් ඇතුළේ මම volunteering කරා. එතකොට ඉතින් ඒ experience එකත් එක්ක මෙතනට ආවහම මට තේරෙන දේ තමයි මගේ heart and soul ඔය දෙක දාන්න නැතුව මට වෙදලා වැඩ කරන්න බෑ. මේක හිටපු ගොඩක් අයගේ ඒගොල්ලෝන්ගේ තිබිච්ච පර්සනල් ලයිෆ් එක ඒගොල්ලෝ පැත්තකින් තියපුවා Disrupt Asia නිසා. ඒක පැත්තකින් තියලා තමයි ඒගොල්ලෝ Disrupt Asia එකේ fully commit කරලා ඇත්තටම මම දන්නේ ඒක කොහොමද එක්ස්ප්ලেইন කරන්න කියන්නේ. ඒකට ඒ වගේ attitude එකක් එක්ක join වෙන්න ඕනේ Disrupt Asia වලට join වෙන්න. අනිවාර්යයෙන්. එහෙම නැතුව ඇත්තටම වැඩ කරන්න හරි අමාරුයි. මොකද අපි හිතමුකෝ එහෙම ඉන්සිඩන්ට් ගොඩක් තියෙනවා. යාළුවන්ගේ වෙඩින්ස් තීවිලත් ඒවට ඔයා ඒක කට් ඒ වෙඩින් කොච්චර ඕන යන්න ඕන එකක් නේද ඒක කට් කරලා ඇඳුරුත් අරන් කොහොමද ඒක පැත්තකින් තියලා එනවා. ඒ කමිට් එක කරපු එක අද අපිට කොච්චර වර්ඩ් කියලා තේරෙනවා. මේ අවුට්පුට් එක දැක්කම. ඉතින් මම කියන්නේ දැන් කවුරුහරි වොලන්ටියර් කෙනෙක් විදිහට Disrupt Asia එකට ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා නම් සහ කරන්න හිතනවා නම් මේක ඇතුළේ වැඩ මේ දේ තියෙනවා. මේක නැත්තම් කරන්නත් අපිට මුල ඉඳන් මේ වැඩේට හොඳ වොලන්ටියර් ටීම් එකක් තිබියා. ඒගොල්ලෝ ඇත්තට මේ වැඩේ ඇතුළේ ඒගොල්ලන්ට තිබෙ එකම දේ එක්ස්පෝෂර්. මේ වැඩේ ඇතුළේ ඒගොල්ලන් ලැබෙන එක්ස්පීරියන්ස් ටික. මේ වගේ ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකකට ඒගොල්ලන්ට පාටිසිපේට් වෙන්න හම්බෙන එක, ඒගොල්ලන්ගේ ස්කිල් සෙට් එක අප් කරගන්න එක තමයි ඒගොල්ලන්ට තිබෙ එකම ඔපචුනිටි එක, ඔබ්ජෙක්ටිව් එක, එකම අයිඩියා එක. ස්පෙෂලි අයිසා ටීම් එක. ඒගොල්ලෝ මේ ස්කූල් එකෙන් අවුට් වෙච්ච ළමයි. මේ අවුට් වුණා විතරයි. ඒගොල්ලන්ට මාර එක්ස්පෝෂර් එකක්, මාර කනෙක්ෂන්ස් ටිකක් මේ වැඩේ ඇතුළේ හැදෙනවා. මේක we are hoping this will be a continuous event also. ඒක එහෙම වුණොත් අද අපි ගත්ත experience වලින් අපිට මොනවද කරන්න පුළුවන් changes ඉස්සරහට. අපිත් හිතනවා මේක continuous event එකක් වෙයි කියලා. අපි විශ්වාස කරන එක වෙන්න ඕනේ කියලා. හේතුව 2025 Disrupt Asia 2025 නිසා ගොඩක් ලොකු changes වුණා. ගොඩක් ලොකු opportunities හැදෙනවා. ඔයගලන්ට ඒව මේ ඔක්තෝබර් 1 වෙනිදාන් පස්සේ බලන්න පුළුවන්. Disrupt Asia නිසා ලංකාවේ ඉකොනොමි එක ස්පීඩ් අප් වෙන්න, ඇක්සලරේට් වෙන්න කොච්චර ලොකු පුෂ් එකක්, කොච්චර ලොකු පවර් එකක් හම්බුණාද කියන එක. අපි Disrupt Asia ආයත් කරනවා. අපිට ලොකු අයිඩියාස් ගොඩක් තියෙනවා, ලොකු ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. අපි මේ අවුරුද්ද ඇතුලේ පෙන්නවා මෙතෙන්ට ඉවෙන්ට් එකට ආපු කට්ටිය දැක්කා ලංකාව ඇතුලේ කොන්ෆරන්ස් එකක් කොහොමද තියෙන්න ඕනේ, ලංකාව ඇතුලේ ඒ ස්ටෑන්ඩඩ් එක කොච්චර හොඳ ස්ටෑන්ඩඩ් එකක තියෙන්න ඕනේද. ඒතර මේ ඉවෙන්ට් එක අවසාන වශයෙන් if I tell you to describe this in like 3 words, can you do it? Simple. අපේ ස්ලෝගන් එකම අපිට කියන්න පුළුවන්. Disrupt Asia and Island Rising. What else would you like to add to it?
So actually we want to say thank you for some people. මුලදීම එන්න ඕන කෙනා තමයි මට මුලම කෙනා විදිහට මම ගන්නේ නිවිලි කබෝල්ද Generation Alpha founder. So we should thank Mr. Sachindra Samaratna, Associate Chief Digital Economy Officer ICTA. Thank කරන්න ඕනේ තව දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් තමයි කනිෂ්ක වීරමුණ්ඩ සහ ආමන් නිෂාඩ්. කනිෂ්ක සහ අහමඩ් කියන්නේ Disrupt Asia පටන් ගත්ත නිර්මාතෘවරුන්ද. Chase expert city එකේ පැත්තෙන් Trace ID එකෙන් අතරම ගත්තොත් Mr. හේමින්ද ජයවීර හේමින්ද සර් නම් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ලොකු shout out එකක් දෙන්න ඕනේ, ලොකු thank එකක් දෙන්න ඕනේ. ඒකේ නම් කියන්නේ අතන ලොකු සෙනඟක් එන්න ඕනේ, ලොකු team එකක් එන්න. ඒ නිසා අපි ඒක team එක කියලා කියමු. අපේ සම්පූර්ණ team එකටම අපි thank කරන්න ඕනේ. Especially අපි thank කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ production team එක. Bling එකට අපි thank කරන්න ඕනේ. Policy පැත්තෙන් සමහර පැත්තක් තියෙනවානේ. ඒ වගේ පැති බලන්න ගොඩක් අකීල් සහ රුෂ්ටි අපිට සෑහෙන ලොකු උදව්වක් දුන්නා. මේකත් එක්කම ඇසිඩිගේ ටීම් එකේ ඇතුලේ චිරන්ති ස්පෙෂලි චිරන්ති චරි දෙන්නට අපි අනිවාර්යෙන් තෑන්ක් කරනවා. මොකද මේක ඇත්තටම අපි දන්නේ නැති දේවල් ගොඩක් තිබුණා. අර හෝගාන පොණ කියනවා අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. අතරම සම්පූර්ණ මේ මුළු ඉවෙන්ට් එකම ගත්තට පස්සේ අපි දෙන්න හරිම පොඩි කැරක්ටර්ස් දෙකක් මේක ඇතුලේ. ඒතර මේ මුළු ටීම් එකම අර නවදකිය වගේ අර මේක අර පහේ ගොඩක් එකතු වෙලා හැදිච්ච එහෙම අපි ඔය කතා කරන්නේ අපි මේ අර අපේ ඔපරේෂන් ලෙවල් එකේ අපිට සපෝට් කරපු කට්ටියනේ. ඊට අමතරව තව උඩ ලේ එකක් වෙනම තියෙනවා. වැඩේ කරන්න පුළුවන් තැනකට ෆවුන්ඩේෂන් එක දානවා. ඒක ඒගොල්ලොන්ගේ ෆවුන්ඩේෂන් එක නැත්තම් එයාලම Disrupt Asia කියන එක අර කියන ෆොරින් කන්ට්‍රි කියන මේ කට්ටියට මේක හරියට ඩිලිවර් කළේ නැත්තම් ඇත්තටම Disrupt Asia කියන එක මේ තරම් දුරට අපිට අරන් එන්න බෑ. සරලම Disrupt Asia කියලා එකක් නැහැ. ඒ ටීම් එක තමයි ඒක අයිකන් වෙන්න මේකට අදාළ ෆවුන්ඩේෂන් එක දාන්න. ඒගොල්ලෝ ගොඩනගපු ෆවුන්ඩේෂන් එක තමයි අපි වැඩේ කරන්නේ. ඒ හැමෝගෙම තියෙන සපෝට් එකත් එක්ක තමයි මේ අන්තිමට මම මේ නෝට් ස්ටාර් එකට ගියේ. yes ඔය නෝට් ස්ටාර් කතන්දර අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒක සචින්ද්‍රගේ වචනයක්. සචින්ද්‍ර සහ ඒ ඉඳපු ටීම් එක ඒ අපි සම්පූර්ණ කෝ ටීම් එකට අපිත් එක්ක ඉඳ වොලන්ටියර්ස් මේ වැඩෙත් එක්ක ප්ලග් වෙච්ච හැම කෙනෙක්ටම ඒ නෝට් ස්ටාර් එක දුන්නා. මේක තමයි අපි මේ රටේ ඉකොනොමි එක ගෙනියන්න ඕනේ තැන. මේක තමයි ස්ටාර්ට්අප්ස් එක යන්න ඕනේ end goal එක. අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ මේ වැඩේට අපිට සපෝට් කරපු අපේ පාර්ට්නර්ස් සහ ස්පොන්සර්ස්. ඇත්තටම thank you. අපිට ට්‍රස්ට් කරපු එක ගැන සහ අපි ඒකෙන් ගොඩක් අපි හිතන අපි දැන් ඒක ඔප්පු කරා we believe you did a good job. අපි ඔය වැඩ කරලා කියලා. අද ඩිස්කස් කරපු දේවල් වලින් ඔයාලට තේරෙන්නේ නැති ලංකාවේ කොච්චර සිස්ටම් එකක් build up වෙනවද in terms of innovation, in terms of digital economy. So this is your chance. Like, do not give up on your dreams and believe in the potential of you, the potential of our country, and share it around to whoever friends or family that might be interested in this. And I'll see you in the next video. Bye bye. Thank you. මේ එක විදිහට ඉඳපුවා මට ඇන්ගල්ස් වෙනස් වෙනවා